ජලස්සන වන කැලෑවක ඉන්නේ මේකේ අලි පාර මාරු වෙනවලු. මෙතන මාරම view එකක් තියෙන්නේ. මාදුරු ජලාශය. ඕකේ. වීඩියෝ එකක් මම ගත්තා. වීඩියෝ එකක් ගත්තද? ඔව්. මම ඔයගලන්ට පෙන්නන්න මේකේ තියෙන ගොඩක් ලස්සන දැන් වැහැලා ඉවර වුණා විතරයි. පොඩ්ඩක් වහින්න කලින් මාදුරු ජාතික වනෝද්‍යාන තමයි මේ. ජාතික වනෝද්‍යාන මාරම ලස්සන. බලන්න කුරුල්ලන්ගේ කීචි බීචි අලින්ගේ බෙටි අනේ හරිම ලස්සන. බලන්නකො ලස්සන. බලන්න වටපිටාවේ සුන්දර කියන්නේ ආයේ ගද්ද දනක්. වව් මෙතන මාර ලස්සනයි. මේ ඉන්නවා හරක් ඉන්නවා. ඉස්සරහ බොහෝ දුරට හරක් ඉන්නවා. හරක් ඉන්නවා. බලන්නකො සුදු පාට කළු පාට පැටවු අර කිගේ ලස්සනයි. කින්නේ උන්ගේ වව් මාරම ලස්සනයි මේ අලි බෙටි. මංගල පෙන්නන්න පොඩ්ඩක්. මේ වතුර මෙහෙට වැහැලා. හරිද? ඒක නිසා මේ මාරම ලස්සනයි මේකේ වතුර. දැන් අලින්ට හොඳට ආයේ නටන්න පුළුවන්. බලන්නකො ගල් පර්වත. වාව් මේ හරිය තමයි ගොඩක්ම අලි ඉන්නේ. මොනරු ආයේ නෑ. හුළඟ මොනරු සතුනුත් එක්ක මේ කන්ද යන්න පුළුවන්ලු. මේ ගාඩම යන්න පුළුවන්ලු. මේ මාරම ලස්සන. ඒ ගල්. අපි දැන් යනවා පන්සලට. පන්සලක් දැම්ම තියෙන්නේ. අනේ මන් දැන් ගියාම බලන්න හැකි. ඔන්න අපිට යන්න බැයිලු. අපි ආවේ තැනට අපිට යන්න බැයිලු. මේ එකෙක් නම් ඉන්න. අපිට අවුලන්නේ ඔයාලට කුරුණෑනේ සතා. ඔය සතාවත් මිනිස්සු අඳුරනවා. දැන් මෙයා මෙතන මෙහිම මේ දැන් ඔය දැන් මෙතනට දාගෙන කරන්නේ වේදනම්. ආයි දැන් යන්නේ නැහැ උහුමින්. ඔය දිගේ ඉතින් කකා ඉන්නවා. දැන් උතර බඩ පිරලානේ තියෙන්නේ. දැන් ඔය ආතල් එකට චුට්ටක් ඔය කකා තමයි ඉන්නේ. දැක්කද? මොන ලස්සනයි මොන view එකක් තියෙන. බල්ලෝ දෙන්නෙකුත් තියෙන.
එතනින් අර අරහි කර කවුද ඉන්නේ අර ඔය බලන්න කීක ඒගොල්ලෝ කිව්වම මොනවද ඔක උඩ වැඩ කරන කට්ටිය අර ආමි කැබේ ගන්න කැබේ කෙනෙක් යන්න බෑනේ කිව්වා අපි පාස් නෑ පොඩි අය හින්දා පාස් එක නැතත් දෙනවා chance එක දෙන්න බැරි මෙතන මේ මෙයා ඔව් අපි බලමු මෙයා පොඩ එහා මෙහා වුණොත් ඔයාලා ගිහින් බලලා එන්න මේ පුරේන්ද ලැබිලා අපි ඔයාලා ගිහින් කරනවා නෑ කලින් දුරු කියලා නෑ අපි දැන් කිලෝමීටර් මොකක් හරි බලලා යන්න නේ මේ කොහේ අපි හිටියේ වැලිකන්දේ ඊයේ රෑ හිටියේ ඊට පස්සේ වේදනාවක් නේ ඈ වැලිකන්ද කොහෙද වැලිකන්දේ මේ තීන්නේ